කොහොමද මාධ්‍ය දරුවන් දුම්බීමට ඉලක්ක කරගන්නේ? ගෙදර ඉන්න බබාව ඒගොල්ලෝ කොහොමද ඇදලා ගන්නේ දුම්බීමට? කාටුන් වෙන හේනාල්ද හරි වෙන වෙනද දැන්නේ හරි පොඩ්ඩක් කියන්න උදාහරණ විදිහට මොනවද දැන් අද මේකේ පෙන්න කාටුන් සහනම් කරපු කාටුන් එකක් කිව්වනේ පිටරට මොකද කවුද ඔයගොල්ලෝ බලලා ඇති මෙහෙ යනවා එක කවුද බෝයි කියලා හරි බැලුවනේ හරි එතකොට අපිට එහෙට මෙහෙට යන එක බලන එකයි පොඩි අය කාටුන් එක මොළේ ඉඳන් අගට බලන එක අතර ලොකු වෙනසක් තියෙනවා හරි දුම්බන පුජ්‍යලේකුගේ ස්වරූපේ පෙන්නනවානේ හරි ලස්සනයිද නෑ මං කියද සමාජයේ ඉන්න දුම්බන කට්ටිය හරි ලස්සනයිද නෑ ඔයගොල්ලෝ වගේ ඉත ලස්සන සුදු මහත රෝල් දෙක රෝස පාට ඇත් දෙක දීප්තිමත් හරි එහෙම කට්ටිය කොහෙද ඉන්නේ එහෙම කට්ටිය ඉන්නවා ටීවී එකේ නේ සිගරට් එකක් අරගෙන ලස්සනට ඉන්නවා නේ ටීවී එකේ ඒ කොහොමද ටීවී එකේ ලස්සනට ඉන්නේ දැන් අපේ සමාජ දුම්බන කෙනා ගොඩක් කැතයි ටීවී එකේ ඉන්න දුම්බන කෙනා හරි ලස්සනයි චූටි බබාට මොකක්ද යන්න හරිම ලස්සනයි මේ මාමා අදේ සිගරට් එකකුත් තියෙනවා ඒක තමයි ස්ටයිල් එක හරි එතකොට බබාට අපි මොනවද කියලා දෙන්න ඕනේ එතකොට ගමේ ඉන්නවා නම් ඕන සිරිසේන මාමා හරි කවුරු හරි එයාගේ හැටි අර මාමාගේ හැටි. එතකොට අපිට වගේ නෙමෙයි චූටි දරුවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. අයියා අම්මා එහෙම කියන්නේ මාමා කොච්චර ලස්සනද? අහන්නේ නැති බබාලා ඉන්නවද? නෑනේ අනිවාර්යෙන් බබාලා ප්‍රශ්න කරන බබාලා ප්‍රශ්න කරලා තමයි ඉගෙන ගන්නෙ. හරි එතකොට අපි ඒගොල්ලන්ට නිවැරදිව හැම දෙයක්ම කියලා දෙන්න ඕනේ. අපි අනේ ඔයා ඔක බලන්න කියලා ওই විදිහ තමයි හැමෝම කියලා කිව්වොත් එයාගේ ඔළුවට යන අදහස වෙනස්. ඉතින් කියන්න ඕනේ ටීවී එකට ගන්නෙ මොනවද කරලාද? මේකක් කරලා. හරි ඔය අම්මලා හරි කුංචිලා හරි ගාලා රතු පාට ඒවා ගාලා ඈ රෝස පාට නූනේ ගාලා එහෙම තමයි ටීවී එකට ගන්න. ඒකයි එකෙන් ලස්සනට පේන්නේ. අපේ ගමේ මෙන්න මේ මාමා මෙහෙමයි. ඈ සිගරට් බීලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. හරිම කැතයි. එතකොට කවදා හරි සිගරට් බොන කෙනෙක් ඔය තත්ත්වෙට පත් වෙන්න ඉඩ තියෙනවා. හරි අන්න එහෙමයි චූටි දරුවෙකුට පැහැදිලි කරලා දෙන්න. මාධ්‍ය වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය කියලා අපිට දුන්නට මාධ්‍යෙන් දාන එක අපිට නවත්තන්න බෑ. නේ කොච්චර මේව කරත් මාධ්‍යමගේ ප්‍රචාරය කරන දරුවට ගහන්න ඕනේ ටීවී බලන්න එපා කියලා. කුඩා දරුවෝ ගොඩක් කැමති මොනවා බලන්නද? අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දරුවට පැහැදිලි කරලා කියලා දෙන්න මෙන්න මෙහෙමයි. හරි දේ මේක වැරදි දේ මේක. මම මේක හැමදාම 7ට දානවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ගෙදර දුම් වැටි වලට ඇබ්බැහි වෙලා බබාගේ තාත්තම වෙන්න ඕනේ නැහැ. බබාගේ සීයා වෙන්න පුළුවන්, බබාගේ මාමා වෙන්න පුළුවන්, මාමා බාප්පා වෙන්න පුළුවන්. හරි නම්බරයක් ගන්න එවන්න. 7:00ට නම්බර දෙනවා. කියන්නේ 4ට ක්ලිනික් එකට ගිහිල්ලා මට අද කියන්නේ නම්බරයක් එවන්න කියලා. නම්බරයක් ගන්න කියලා. ඒකට මම 4ට ඔක්කොටම කතා කරලා මේක දානවා. අන්න එහෙම තමයි ඉතින් ඔයගලන්ට හැම දෙයකින්ම තේරෙනවා කොහොමද දරුවෝ ග්‍රහණය කරගන්නේ මේ මත්පැන් දුම් වැටි වලට